හැමෝම හිතනවා මේ අපි දැන් සත්තු තියෙයිද අපිට කන්න. ඒ කියන්නේ දැන් නයිද ගෙම්බෝද ඒවද අපිට කන්න තියෙන්නේ නැත්නම් ඇත්තටම දැන් ලංකාවේ විදියද නැත්නම් මොනවද ඒගොල්ලන්ට දැන් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ චයිනාවල කෑම ගැන. දැන් අපි චයිනා ටුවර් එක ගැන කතා කරොත් දැන් අපේ පැසෙන්ජර්ස්ලා ගොඩාක් දන්න සහ ප්‍රසිද්ධ දෙයක් තමයි මේ Great Wall of China සහ මේ Glass Bridge එක. එතකොට තව මොනවද මේ අපේ පැසෙන්ජර්ස්ලාට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් අපේ මේ සෙදාරි හොලිඩේස් එකේ ටුවර්ස් ගැන? දැන් චයිනා කිව්වමත් ලොකු රටක්. ඉතින් චයිනා ලොකු රටක් කියලා අපි හැමෝම දන්නා. ඉතින් චයිනාවල අපි ප්‍රධානම බීජිං වල තමයි ග්‍රේට් වෝල් එක ග්ලාස් බ්‍රිජ් එක එහෙම බලන්නේ. ඊට අමතරව ඇක්‍රොබැටික් ෂෝ එක ඒක වුණත් දැන් සාමාන්‍ය නිකන් ගිහිල්ලා බලලා එනවට වඩා ඒක තමයි අවුරුදු 2500ක ඉතිහාසයෙන් ඉඳන්ම එන කතන්දරයක් තමයි ඔය අර අපි කියන්නේ චීන සර්කස් කියලා. ඒ වගේ ඇක්‍රොබැටික් එක අර ඉහළ මට්ටමින් දැන් ඒගොල්ලන් කරගෙන යනවා. ඒක ඊට අමතරව අපිට තියෙනවා පැන්ඩා සූ එක. පැන්ඩා සූ එක අපි බීජිං වලින් බලන්නේ එතන සාමාන්‍යයෙන් පැන්ඩලා ඉන්නේ චීනෙ විතරයි. ඒ කියන්නේ චීනෙට ආවෙන එක සතෙක් තමයි පැන්ඩා. ඉතින් පැන්ඩා සූ එක කියන්නේ අනිවාර්යයෙන්ම චීනෙ ගියත් බලන්න ඕන තැනක්. ඒ වගේම ඇක්‍රොබැටික් අනිවාර්යෙන් බලන්න ග්‍රේට් වෝල් එකේ ඉතින් ඒක අනිවාර්යෙන්ම ඒක ග්ලාස් බ්‍රිජ් එක. ඔය ටික ඔක්කොම බීජිං වලදී කව වෙනවා. ඉතින් ඊට අමතරව ෂැන්හායි කියන්නේ සාමාන්‍යයෙන් බීජිං තමයි කැපිටල් එක. හැබැයි ෂැන්හායි වලට ගියාම ෂැන්හායි තනිකරම වෙනම අර මොඩර්න් සිටි එකක්. ඉතින් ඒක ඇතුලේ තියෙනවා ගොඩක් දේවල්. ඉතින් එතන ඔය දැන් අපි ලංකාවේ අය ගත්තාම අපිට දැන් ඩිස්නිලන්ඩ් වගේ එකකට යන්න පුළුවන් ෂැන්හායි වලදී. ඉතින් මොකද අපිට ලේසියෙන් යන්න පුළුවන් එතනට. දැන් ඔය චීනා ජපාන් වල පැරිස් වල USA හැමදැන කියන්නේ සාමාන්‍ය ඩිස්නිලන්ඩ් 12ක් විතර ලෝකේ තියෙනවා. දෙකක් ෂැන්හායි වල තියෙනවා. ෂැන්හායි වල තියෙන එක ටිකක් ලොකු එකක්. ඉතින් ඒකට ලේසියෙන් අපිට චීනේ ටුවර් එක ගියොත් ඩිස්නිලන්ඩ් එකත් කවර් කරන් එන්න පුළුවන් ඉතින්. ඔව්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් බීජිං ඉඳලා ෂැන්හායි එද්දී අපි බුලට් ට්‍රේන් එක තමයි යූස් කරන්නේ. එතකොට දැන් මම නම් ඇත්තටම තාම චයිනා යන්න බැරි වුණා. ඒ වුණත් අපි දැන් ඒක ගැන පොඩි එක්ස්පීරියන්ස් එකක් අපි බෙදාගමුද කොහොමද කියලා. ඇත්තටම ඔය සාමාන්‍යයෙන් අපි ඇත්තටම අපේ ගෲප් වල අපේ සෙදාරි හොලිඩේස් කරන ටුවර්ස් වල කරන්නේ බීජිං ඉඳන් ෂැන්හායි වල අනිවාර්යයෙන්ම බුලට් ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි ගන්නේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් තමයි ගන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ওই ගමන යනවා පැය 6ක්. දැන් ඔය Google එකේ ගාවම නිකන් තියෙනවා පැය 4යි කියලා. ඔව්. ඇත්තටම පැය 6ක් යනවා ඒ ගමනට. සමහර තැන්වල කිලෝමීටර් 350කට වගේ වේගෙන් යනවා. සමහර තැන්වල 200 ගණන් වලට ස්ටේෂන් කීප එක නවත්තනවා. ඉතින් ඔහොම ගියාම පැය 6ක් විතර යනවා. එතකොට මේ පැය 6 සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි මේ එයාක්‍රාෆ්ට් එක යනවා කියලා. හැබැයි ඊට වඩා පහසුයි ට්‍රේන් එකේ යන එක. දැනෙන්නේවත් නැහැ. අර නිකන් අපි හිතනවානේ ට්‍රේන් එකේ පැය 6ක් කොහොමද යන්නේ කියලා. අමාරුයි කියලා. කිසිම අමාරුවක් නැහැ. දැන් ගියපය ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නිකන් එක තැනක ඉඳගෙන ඉන්නා වගේ තමයි තේරෙන්නේ. හෙල්ලිලක්වත් දැනෙන්නේ නැහැ. සමහරලාට තව ට්‍රේන් එකක් යහපැත්තෙන් එද්දි පොඩ්ඩක් නිකන් ගැස් වෙනවා. ඒ අරුණාම කිසි ප්‍රශ්නයක් නැහැ. නිකදාසේ එන්න බලන් හොඳ නිින්දක් දාගෙන එන්න බලන්න. එතකොට අපි දැන් මේ ෂැන්හායි වල වා කිව්වා මේ ඩිස්නිලන්ඩ් එක ගැන. එතකොට දැන් සමහර කට්ටිය යනවා දැන් අපේ පැසෙන්ජර්ස්ලා යන්නම ඕනේද? සමහරට ගිහිල්ලා දැන් හරි ඒගොල්ලන්ට ඒක දර ෆ්‍රී ඩේ එකක් ඕනේ කියමුකෝ. හැබැයි දැන් ඩිස්නිලන්ඩ් ගිහිල්ලා ආපු කට්ටිය ඒ ගැන එක්ස්පීරියන්ස් එක ෂෙයා කරද්දී ඒගොල්ලන්ට මාර ජෙලස්. ඒගොල්ලන්ට ඇත්තට මේ ඩිසිෂන් එක රිග්‍රෙට් කරනවා. දැන් අපි ඩිස්නිලන්ඩ් ගැන අපි පොඩ්ඩක් විස්තරයක් දෙමුද? දැන් අපි අපේ පැකේජ් එකේ අපි සෙදාරි හොලිඩේස් එකෙන් කරන පැකේජ් එක මම ඉස්සෙල්ලාගේ වගේ අපිට කියන්න බලන් අපි කරන එක. එතකොට අපි කරන එකේදී අපි අපේ පැකේජ් එක ඇතුළෙම ඩිස්නිලන්ඩ් ඉන්ක්ලූඩ් කරනවා. හේතුව තමයි චීනේදී අපිට පහසුවෙන් බලන්න පුළුවන් දේවල් දැන් ඔය ෂැන්හායි වල ඩිස්නිලන්ඩ් එක. ඒකට අනිත් ඒවා චීනේ ඇතුළේදී බලන්න පුළුවන් චීනේ විතරක් බලන්න පුළුවන් හැම එකක්ම අපි මේ අපේ ටුවර් එකට ඉන්ක්ලූඩ් කරනවා. ඉතින් ෂැන්හායි වල ඩිස්නිලන්ඩ් එකත් එහෙම එකක්. ඉතින් ඩිස්නිලන්ඩ් එක ගැන කිව්වොත් ඒ ලෝකෙටම 12යි තියෙන්නේ.
ඒ 12 ඇතුළේදී අපිට තියෙන ලේසියෙන්ම යන්න පුළුවන් එක තමයි ෂැන්හායි වල තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මම කියන්නේ මම පෞද්ගලික අදහසක් ඇටියට කියනවා අනිවාර්යයෙන්ම ඩිස්නිලන්ඩ් යන්න පුළුවන් නම් හොඳයි. හොඳ එක්ස්පීරියන්ස් එකක්. හොඳ එක්ස්පීරියන්ස් එකක් කියන්නේ මං හිතන්නේ ඒක ජීවිතේ එකපාරක් හරි යන්න අත්දකින්න ඕන එකක්. මොකද ගියපු අයව දැන් සාමාන්‍යයෙන් අපි කරනකොට ටුවර් එක දැන් මම ගියොත් මම කරන්නේ එතනට ගිහිල්ලා මගෙත් එක්ක එන්න කැමති අය කොටසක් ඉන්නවනම් මම එක්කන් යනවා. මම හැමදාන්ටම එක්ක යනවා. සමහරවිට ඇත්තම කතාව අපිට දවස් ඇතුලේ ඔක්කොම කව කරන්න බෑ. හැබැයි 180ක් විතර කව කරගන්නවා කොහොම හරි. ඉතින් සමහර අය කියනවා අපි අපේ ෆැමිලි එක අපි වෙනම යන්න. එහෙම වුණොත් අපි ගිහිල්ලා ඒගොල්ලන්ට එන්න මීටින් පොයින්ට් එකක් කියලා ඒ විදිහට ඒක arrange කරනවා. කොහොමත් අපි උදෙන්ම යනවා. එන්නේ රෑ වෙලා. ඒ කියන්නේ සාමාන්‍ය 9යි කාලේ අර අන්තිම ෂෝ එකත් බලලා ඉවරලා තමයි එන්නේ. මොකද ඒක අර ගිහිල්ලා දැන් 4ට එන්න එහෙම කියන්නේ නැහැ. ඒ සම්පූර්ණ දවස වෙන් කරනවා ඒකට. උදේම යනවා. උදේ 7:00 හොටෙල් එකෙන් පිටත් වෙනවා. 9ට අරින්නේ 9 වෙද්දී එතන. ඔව්. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් තමයි දැන් චයිනා කියද්දී හැමෝම හිතනවා මේ අපි දැන් සත්තු තියෙයිද අපිට කන්න. ඒ කියන්නේ දැන් නයිද ගෙම්බෝද ඒවද අපිට කන්න තියෙන්නේ නැත්නම් ඇත්තටම දැන් ලංකාවේ විදියද නැත්නම් මොනවද ඒගොල්ලන්ට දැන් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ චයිනාවල කෑම ගැන කියලා. දැන් චයිනාවල කෑම දැන් මම පෞද්ගලිකව ගත්ත චීන කෑම වියට්නාම් කෑම කන්න හරි ආසයි මම. මොකද හේතුව දැන් චීන කෑම ගොඩක් මතයක් තියෙනවානේ කන්න බෑ. මේ එක එක රසවල ඔය කිව්වා වගේ එක එක සත්තු ඉන්නවා. ඇත්තටම එහෙම එකක් නැහැ. චීන ගියපු අය දැන් හරි තැනකින් කෑවනම් හොඳ රෙස්ටොරන්ට් එකකින් කෑවනම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අනිත් එක තමයි අපි ඕඩර් කරන කෑම එකනේ දැන් අපිට හම්බෙන්නේ. ඔව්. ඒතකොට අපේ සෙනඟට ගැලපෙන විදියට තමයි අපි කෑම එක ඕඩර් කරන්නේ. නිකන් ගිහිල්ලා අපිට අපි දන්නේ නැති කෑම අරගෙන කෑවත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අර අපිට ගැළපෙන විදිහට අපි කෑම එක ඕඩර් කරගන්න ඕනේ. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔව්. අපේ ටුවර්ස් වල අපි ඒකයි ඕක ෆුල් බෝඩ් කරලා තියෙන්නේ. 3 වෙලම කෑම දෙන්නේ ඒකයි. ඔව්. එතකොට කෑම ප්‍රශ්නයක් නම් අද වෙනකන් චයිනා එකේ අපිට ඇවිල්ලා නැහැ. ඒතකොට මේක කන්න බෑ අරම වගේ එහෙම කියන්නේ නැහැ කවුරු. ආසාවෙන් කනවා. පැසෙන්ජර්ස්ලාට වැඩි හිතන්න දෙයක්වත් නැහැ. හිතන්න දෙයක් නැහැ කෑම ගැන. මොකද එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම චීන කෑම වල ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔව්. එතකොට දැන් අපේ පැකේජ් එක ගැන කිව්වොත් එහෙම දැන් අපේ ඉන්ක්ලූෂන්ස් අපි දැන් ඔක්කොම ඉන්ක්ලූඩ් ඇත්තටම චයිනා පැකේජ් එකෙත් 4 star accommodation අපේ බුලට් ට්‍රේන් එක ඔක්කොම ඉන්ක්ලූඩ්. තව මොන හරි ඒගොල්ලන්ට අමතර වියදම් එහෙම තියනවද? ඔව් චයිනා එකේ දැන් සාමාන්‍යයෙන් අනිත් ෆුල් බෝඩ් ටුවර් එකක් තමයි චයිනා එකත්. හැබැයි ඔය මේ ඩිස්නිලන්ඩ් යන දවසේ විතරක් අපි ලන්ච් එකයි ඩිනර් එකයි අපි පැකේජ් එකට ඉන්ක්ලූඩ් කරන්නේ. මොකද හේතුව අර ඩිස්නිලන්ඩ් එක ඇතුළේ හිටියාම අර මං කිව්වේ සමහර ෆැමිලි එකක් වෙනම යන්න ලෑස්ති නා. ඒතර ඒගොල්ලන් තනියෙන් යන අයට කෑම කාලා එහෙම පස්සේ එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර ඔතන අපිට කෑම ලෑස්ති කරන්න බැරි ප්‍රශ්න නිසා තමයි අපි ඒක කරන්නේ නැත්තේ. ඒ අරුණාම ඩිස්නිලන්ඩ් යන දවසේ අරුණාම අනිත් හැමදාම 3 වෙලම කෑම අර 4 star hotel එයා ටිකට් එක බුලට් ට්‍රේන් වල ටිකට් ඔක්කොම ඉන්ක්ලූඩ්. ඒතකොට අපේ වීසා එකත් ඉන්ක්ලූඩ්. එතකොට දැන් සමහර පැසෙන්ජර්ස්ලා හිතනවා දැන් අයිත් මේ වීසා එකකට ඇප්ලයි කරද්දී ගොඩාක් ඩොකියුමන්ට්ස් දෙන්න ඕනේ. එතකොට මේකත් ලොකු හැසල් එකක් වෙයි. එතකොට අපිට ඒ ගැන මොනවද අපිට කියන්න පුළුවන්? ඒක ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාට මම දැකලා තියෙනවා අර වීසා එක ඉන්ක්ලූඩ් කරාම වීසා ෆී එක වෙනම ගන්න ගෙවනවාද අරමෙවත් සමහර අය අහනවා. අපි එහෙම ගන්නෑ. ඒක ගාන ඇතුලේ ඔක්කොම තියෙනවා. ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඒක අනිත් එක තමයි අර ඩොකියුමන්ට්ස් ගත්තාම අවම ඩොකියුමන්ට්ස් එක තමයි ගන්නෙ. ඇත්තටම සමහරලාට බැංක් ස්ටේට්මන්ට් එකයි ෆොටෝ එකයි පාස්පෝර්ට් එකයි. මේ පරණ පාස්පෝර්ට් එක එච්චරයි. සමහරට වැඩ කරන තැන ලියුමක් එච්චරයි. ඒ කියන්නේ අර ගන්න තියෙන අවම ඩොකියුමන්ට්ස් ටික අරන් තමයි අපි කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මාව දන්න අය දන්නවා වීසා පැත්තෙන් අපි කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා. ඉතින් එහෙම තමයි කරගෙන යන්නේ වැඩ ටික. ඔව් ඉතින් ඒවා තමයි සාමාන්‍යයෙන් දැන් මේ චයිනා ටුවර් එකේ අපිට එන මේ most ඒ කියන්නේ frequently asked questions ටික. ගොඩක් පැසෙන්ජර්ස්ලා අපෙන් අහන ප්‍රශ්න තමයි මේවා නේ. සමහර අය හිත රිද්ද ගන්නවා ඩිස්නිලන්ඩ් යන්න නැතුව. ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ මේ රිග්‍රෙට් කරනවා ඩිසිෂන් එක.